හයි සුප දවසක් වේවා අදත් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අපි අරගෙන ආවා 2025 දී රිලීස් වුණු සුපිරිම ෆිල්ම් එකක්. එහෙනම් ඉතින් අදත් වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යන්න. ඔන්න ඉතින් එක දවසක මාර වැස්සක් වහින්න පටන් ගන්නවා. ඉතින් මේ වැස්සේ කාර් එක එලව ගන්නවත් බැරි නිසා යාළුවෝ ටිකක් එක බංගලාවක් ගාවට එනවා. පුදුමේ කියන්නේ මේ බංගලාවට ඇරෙන්න හැමතැනම වටේටම වහිනවා. මේක හරිම අමුතුයි කියලා හිතුණත් එයාලා ගේ ඇතුළට එනවා. ඉතින් එයාලා මේ ගේ ඇතුළට ආපු ගමන්ම එක පාරටම කරවල වැටෙන එක තමයි වෙන්නේ. ඒ එක්කම කවුදෝ මිනිස්සෙක් ඇවිත් හැමෝමව හරිම ක්‍රූර විදිහට මරලා දාලා යනවා. ඒත් එයාලා හැමෝම මැරුණු ගමන්ම ආයෙමත් පණ එන එක තමයි වෙන්නේ. මේ ඔක්කොම කොහොමද වෙන්නේ කියලා එයාලට හිතා ගන්නවත් බෑ. මුලින්ම මේ තැනින් පැන ගන්න ඕනේ කියලා යද්දී මම ඔයාලට අභියෝග කරලා කියන්නම් මේ වගේ චිත්‍රපටයක් ඔයාලා කවුරුත් බලලා තියෙන විදිහක් නෑ. මේ වගේ භයානක තැනකට යාළුවෝ ටික කොහොමද ආවෝනේ? මේ තැන එයාලට ඇයි ආයෙත් පණ එන්නේ කියලා ඔයාලා දැනගන්න ඕන නම් මේ චිත්‍රපටය අන්තිම වෙනකම් බලන්නම ඕනේ. මේක වීඩියෝ ගේම් එකක් පාදක කරගත්ත සුපිරිම චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ නම තමයි Until Dawn. චිත්‍රපටයේ පළවෙනි දර්ශනයේදීම පොළව යට හිර වෙලා ඉන්න මෙලෙනි කියන කෙල්ලෙක් පස් හාර හරිම අමාරුවෙන් කාගෙන්දෝ බේරිලා පොළවෙන් එළියට එනවා. ඒත් ඒ එක්කම මුණු ආවරණයක් දාගත්ත කෙනෙක් ඇවිත් එයාව මරලා දානවා. ඊට පස්සේ අපිට පෙන්වන්න යන කාර් එකක ඉන්න ක්ලෝවර්, එයාට කැමති මැක්ස්, එයාගේ යාළුවෙක් වන සෑම්, නීනා, ඒ වගේම කාර් එක එලවන ඒබල්ව. ඊට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි චිත්‍රපටයේ මුලින්ම දැක්ක මෙලෙනි අතුරුදහන් වෙලා කියලා. එයාව හොයාගෙන තමයි මේ පස් දෙනා යන්නේ. ඇත්තටම කියනවා නම් මෙලෙනි කියන්නේ ක්ලෝවර්ගේ නංගි. මෙතන තව දෙයක් තියෙනවා. සෑම් කියන්නේ සයිකික් කෙනෙක්. ඒ කියන්නේ එයාට අවතාර භූතයෝ එක්ක කතා කරන්න පුළුවන් බලයක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා මැක්සුයි ක්ලෝවරුයි ඉස්සර ආදරය කරලා ඒත් දැන් එයාලා වින් වෙලා. ඒ වුණත් මෙයා ක්ලෝවර්ට එයාගේ නංගිව හොයාගන්න උදව් කරන්න තමයි ඇවිත් ඉන්නේ. මොකද මෙයා තාමත් ක්ලෝවර්ට ආදරේ. මේ පැත්තේ ක්ලෝවර් කෝපි එකක් ගන්නකොට ගෑස් ස්ටේෂන් එකේ ඉන්න හිල් කියන කැෂියර් කෙනෙක්ව දකිනවා. එයා කියනවා මම මේ හරිය අවුරුදු ගානක ඉඳන් වැඩ කරන්න කියලා. ඒ නිසා මෙයා මේවට ටවුම් එක ගැන දන්නව ඇති කියලා ක්ලෝවර් මෙලනිගේ ෆොටෝ එක පෙන්නලා අහනවා මෙයාව කොහෙද හරි දැක්කද කියලා. එයාගේ ෆොටෝ එක දැක්ක ගමන්ම හිලුත් කියනවා ඒ අතුරුදහන් වෙලා නේද කියලා. මොකද මේ හරිය අතුරුදහන් වෙලා තියෙන්නේ මෙයා විතරක් නෙමෙයි. මේ වගේ අතුරුදහන් වුණ අය ගැන අහගෙන ගොඩක් අය මෙහෙට එනවලු. විශේෂයෙන්ම එහා පැත්තේ ටවුම් වෙන ක්ලෝර් නිම්නයෙන් නම් ගොඩක් අය අතුරුදහන් වෙලා තියෙනවලු. ඇත්තටම මේ යාළුවෝ පස් දෙනා මෙලනිව හොයාගෙන යන්නේ ක්ලෝර් නිම්නයටම තමයි. මොකද මෙලනි වීඩියෝ පණිවිඩයකින් මේ හැමෝටම කියලා තියෙනවා මම ක්ලෝර් නිම්නයට යනවා කියලා. එතකොට ක්ලෝවර් ඇවිත් තහවුරු කරනවා ඔව් මගේ නංගි එහෙට තමයි ගියේ කියලා. හරි කියලා යාලා කාර් එකේ යද්දි මාරම වැස්සක්. මේ වැස්ස කොච්චර සැරද කියනවා නම් කාර් එක කෙලවන්නවත් බෑ. මේ නිසා දැන් මොකද කරන්න කියලා මෙයාලා කල්පනා කර ඉද්දි එකපාරටම වැස්ස නවතිනවා. බලද්දි යාලා බංගලාවක් ගාවට ඇවිත් මේ ගේ ඇරෙන්නේ හරියටම වටේටම හොඳටම වහිනවා. මේක දැක්කම යාලට හොඳටම පුදුම හිතෙනවා. මේක කොහොමද වෙන්නේ කියලා. ඒබල් මේ ඔක්කොම රෙකෝඩ් කරගන්නවා. ඒ වෙලාවෙම එය හරිය සොහනක් තියනවා දැකලා සෑම්ට මොකක්දෝ මේ තැන හරි නෑ වගේ හැඟීමක් එනවා. එයාලා කොහෙද ඉන්නේ කියලා දැනගන්න ෆෝන් එකේ සිග්නලුත් නෑ. ඒ නිසා අපි කොහෙද ඉන්නේ කියලා දැනගන්න බංගලාව ඇතුළට ඇවිත් බලනවා. මේ ගේ ඇතුලේ කවුරුවත් නෑ. ඒ වගේම කැලෙන්ඩරේ 1998 ඔක්තෝබර් 24 වෙනිදායින් නැවතිලා. ඒත් මේ පැත්තේ ක්ලෝවර් එළියෙම හිටගෙන වැස්ස දිහා බලන් ඉන්නවා. මැක්සුත් එයා දිහා බලන් ඉන්නවා. එතකොට ඇතුලේ නීනාට වැලි ඔරලෝසුවක් පේනවා. ඒ කියන්නේ ඔරලෝසුවක්. ඒ එක්කම ගෙදරට ආපු අමුත්තන්ගේ නම් ලියන්න පොතකුත් එයාට හම්බ වෙනවා. මෙතන සෑම් වතුර හොයන්න try කරනවා. ඒත් වතුර නම් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඒබලුත් එක කාමරයකට ඇවිත් බලනවා. ඒ හරිය ගොඩක් පෝස්ටර් අලවලා. ඒ වෙලාවෙම එළියේ ඉන්න ක්ලෝවර්ට ඒ වැස්ස එයාගේ නංගි මෙලනි කතා කරනවා වගේ ඇහෙනවා. ඒ නිසා එයා දෙපාරක් හිතන්නේ නැතුව වැස්සට යනවා. මේ පැත්තේ ඒබල් අලවලා තියෙන පෝස්ටර් එකින් එක ගලවද්දි ඒ පිටිපස්සේ තියෙන අතුරුදහන් වූවන්ගේ පෝස්ටර්. ඒ කියන්නේ පෝස්ටර් වල ඉන්න හැමෝම අතුරුදහන් වෙලා. මේ වැස්ස ඇතුලේ ක්ලෝවර්ට එයාගේ නංගිව කොහෙවත් පේන්නේ නැහැ. ඒ වෙලාවෙම එක පාරටම කරවලත් වැටෙනවා. ඊට පස්සේ නීනා එයාට හම්බුණු පොතේ එයාගේ නම ලියනවා. මේ පැත්තේ ඒබල් දකිනවා ඒ අතුරුදහන් වූවන්ගේ පෝස්ටර් අතරේ මෙලනිගේ පෝස්ටර් එකකුත් තියෙනවා කියලා. ඒ වෙලාවෙම වැස්ස ඇතුළට ගියේ ක්ලෝවර්ව මැක්ස් එළියට අරන් එනවා. එතකොට නීනා අර පොත බලද්දි එකම නම හරිම අමුතු විදිහට ගොඩක් සැරයක් ලියලා තියෙනවා. මේ මොකක් වෙන්න ඇතිද කියලා එයා ටිකක් සැකෙන් බලද්දි මේ පොතෙන් මෙයාට තේරෙනවා මෙලනිත් එයාගේ නම ගොඩක් සැරයක් මේක ලියලා තියෙනවා කියලා. ඒ කියන්නේ එයත් මේ තැනට ඇවිත් කියලා. ඒ වගේම ඒබලුත් නීනවයි සෑම්වයි එක්කන් ඇවිත් මෙලනිගේ පෝස්ටරේ තියෙනවා පෙන්නනවා. මේ වෙද්දි මේ කාරණේ ක්ලෝවර්ටත් දැනගන්න ලැබිලා. ඒ නිසා පොත හරවලා බලද්දි වෙල්කම් ටු ක්ලෝර් නිම්නේ කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ දැනටමත් එයාලා මෙලනි අතුරුදහන් වුණු ක්ලෝර් ටවුමට ඇවිත් ඉවරයි. ඒ වගේ මෙයාට වැස්ස ඇතුලේ මෙලනි කතා කරනවා වගේ ඇහුණ එකක් කියනවා. දැන් අර අතුරුදහන් වීමේ පෝස්ටරේ පොතේ තියෙන මෙලනිගේ අත්සනයි දැකලා මේ හැමෝටම හිතෙන්න ගන්නවා එයා මෙහි කොහේ හරි අපි වටේ පිටේම ඉන්නවා කියලා.
ඊට පස්සේ බලද්දි වැලි ඔරලෝසුව රීසෙට් වෙලා ආයෙමත් වෙලාව යන්න පටන් ගන්නවා. මේක කවුද රීසෙට් කළේ කියලාවත් මෙයාලට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවෙම එළියෙන් මොකක්දෝ සද්දයක් ආවා කියලා බලද්දි එයාලා ගෙනාපු කාර් එක එතන නැහැ. ඒ නිසා එළියට ඇවිත් බලනවා කවුද මිනිස්සෙක් එයාලගේ කාර් එක ස්ටාර්ට් කරගෙන හයියෙන් සද්ද කර කර මෙයාලව බය කරනවා. ඊට පස්සේ මේ හරිය සිග්නල් නැති නිසා මොකක් හරි ටෙලිෆෝන් එකක් හම්බ වෙයිද කියලා හොයන්න පටන් ගන්නවා. මෙහෙම මෙයාලා හොය පහලට එද්දි මේ හරියම කරුවලයි. මුකුත් පේන්නේ නැහැ. ඒ වුණත් කොහොම හරි කරලා ටෙලිෆෝන් එකක් හොයා ගන්නවා. ඒත් ඒකෙන් කෝල් කරන්න බෑ. ඊට පස්සේ නීනයි ඒබලුයි ජනේලෙන් කාර් එක දිහා බල ඉද්දි එහා පැත්තේ කාමරෙන් මොකද්දෝ සද්දයක් එනවා. ඒ නිසා බලලා එන්නම් කියලා ඒබල් යනවා. ඒත් එයා ගිහින් ටික වෙලාවකින් ආයෙමත් ඒ වගේම සද්දයක් එනවා. මොකක් වෙන්න ඇතිද කියලා නීනා ඇවිත් බලද්දි මොණු ආවරණයක් දාගත්ත මිනිස්සෙක්ව ඒබල්ව මරලා දාලා. නීනා කෑ ගහන සද්ද අනිත් තුන්දෙනාටත් ඇහිලා මැක්ස් ඇවිත් බලද්දි අර මොණු ආවරණය දාගත්ත මිනිස්සයා පේනවා. මේ නිසා බය වෙලා මේ තුන්දෙනා තැන් වල හැංගෙනවා. ඒත් මැක්ස් විතරක් අර මිනිස්සයා එයා ගාවට එද්දිම පුටුවක් අරන් ගිහින් ගහන්න හදනවා. ඒත් අර මිනි මරුවා මෙයාව එකපාරින්ම මරලා දානවා. ඊට පස්සේ එයා සෑම් හැංගිලා ඉන්න පැත්තටත් යනවා. මේ නිසා ක්ලෝවර් පිහියක් අරගෙන ලෑස්ති වෙනවා. එතකොට මිනි මරුවා සෑම්ම හොයාගෙන එයාව හරිම ක්‍රූර විදිහට මරද්දි ක්ලෝවර් එයාට අනිනවා. ඒත් එයාට මුකුත් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් දැන් මෙයාව ඇරෙන්න එයාගේ යාළුවෝ කවුරුත් ජීවත් වෙලා නැහැ. මේකෙන් බේරිලා කැලේ ඇතුළට එද්දි එයාගේ නංගි වෙන මෙලනි යාට පේනවා. ඒත් ඒ වෙද්දිම අර මිනි මරුවා මෙයාවත් මරලා දානවා. ඊට පස්සේ හැමෝම මැරිලා යද්දිම වැලි ඔරලෝසුවේ ටයිමරෙත් ඉවර වෙලා ඒක රීසෙට් වෙනවා. ඒක රීසෙට් වෙද්දිම නීනා අර පොතේ දෙවෙනි පාරටත් එයාගේ නම ලියනවා. ඒ වගේම ඔරලෝසුව රීසෙට් වෙද්දිම මැරිලා හිටපු ක්ලෝවරුයි එයාගේ යාළුවෝයි ඔක්කොම ආයෙමත් පණ ලබනවා. ඒත් මේ හැමෝටම මතකයි අර මිනිමරුව අපි හැමෝම මැරුවා කියලා. ඒත් අපි ආයෙමත් කොහමද පණ ලැබුවේ කියලා විතරක් මෙයාලට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ පෝස්ටර් තියෙන තැනට ඇවිත් බලද්දි දැන් ඒව අතරේ මෙයාලා 5 දෙනාගෙත් අතුරුදහන් වීමේ පෝස්ටර් තියෙනවා. මේ ඔක්කොම දැකලා මෙයාලා හොඳටම කලබල වෙලා මේක ඇත්තක්ද හීනයක්ද කියලාවත් තේරෙන්නේ නැහැ. කියනවා නම් මේක හීනයක් වෙන්න විදිහක් නැහැ. මොකද හැමෝටම එකම වෙලාවේ එකම විදිහේ හීනයක් පේන්නේ කොහොමද? ඒත් ඒ වෙලාවෙම දොරේ සද්දයක් මෙයාලට ඇහිලා ඇවිත් බලද්දි දොර ඉබේම ඇරෙනවා වැහෙනවා. ඒබල් එක වහන්න try කරනවා. ඒත් බෑ. ඊට පස්සේ හරිම අමාරුවෙන් ඒ දොර වහනවා. එතකොට නීනා දකිනවා වැලි ඔරලෝසුවේ වෙලාව දිගටම යනවා. ඒ වෙලාවෙම බලද්දි සෑම් අමුතු විදිහට හැසිරෙන්න පටන් අරන් හයියෙන් කෑ ගැහුව නිසා ලයිට් ඔක්කොම පිච්චිලා යනවා. මේ නිසා මෙයාලා හැමෝම හොඳටම බය වෙනවා. සෑම් කොහෙ ගියාද කියලාවත් මෙයාලට තේරෙන්නේ නැහැ. ඒ නිසා එයා කොහෙද ඉන්නේ කියලා මේ කරවල ගෙදර හොයා පෝස්ටර් තියෙන තැනට ඇවිත් බලද්දි මෙතන එයා හුළඟේ පාවෙනවා. ඒ වගේම අතුරුදහන් වීමේ පෝස්ටර් වල ඉන්න ආත්ම මෙයාව එයාලගේ වසඟයට අරගෙන මේ හැමෝටම කියනවා අපිට එයාලා එක සැරයක් නෙමෙයි දෙපාරක් නෙමෙයි ගොඩක් සැරයක් මරලා රිද්දුවා කියලා. ඊට පස්සේ ආත්ම කියනවා එයාලට ඇතුළට එන්න දෙන්න එපා කියලා. ඒ එක්කම සෑමුත් මැරෙනවා. ඒ මදිවට ඒ වෙලාවෙම කවුදෝ ගෙදර දොරට ගහනවා. මෙයාලා දොර ගාවට එද්දිම එළියෙන් මෙලනි කෑ ගහලා කියනවා ඉක්මනට දොර අරින්න මම ඇතුළට එන්න ඕනේ. නැත්තම් මාව මරයි කියලා. ඒත් කාටවත් විශ්වාස නැහැ ඒ ඇත්තටම මෙලනිමද කියලා. ඒ වුණත් ක්ලෝවර් දොර ඇරලා බලද්දි එළියේ කවුරුවත් නැහැ. ඒත් අමුතු දේ කියන්නේ මේ ගෙදර ඉස්සරහට තව ගයක් ඇවිත් ඉස්සර මේ ගේ මෙතන තිබුණේ නැහැ. ඊට පස්සේ මොකක්දෝ බලවේගයක් ක්ලෝවර්ව ගේ ඇතුළට ඇදගෙන යනවා. ඒත් අනිත් හැමෝම මේ ගේ ඇතුළෙම ලොක් කරලා දානවා. ක්ලෝවර් කොච්චර දැඟලුවත් බේරෙන්නේ නම් බෑ. කවුද මෙයාව ගේ ඇතුළට ඇදගෙන යනවා. මේ පැත්තේ මැක්ස් ක්ලෝවර්ව බේර ගන්න හදනවා. ඒත් ගෙදර දොර ඇරෙන්නේ නැහැ. ඒ එක්කම ඒබලුයි නීනයි කියනවා අපිට දැන් එළියට යන්න බෑ. මුලින්ම අපි අපේ පණ බේර ගන්න ඕනේ කියලා. ඒත් මේකට මැක්ස් මොන දේ කළත් කැමති වෙන්නේ නැහැ. ඒ වෙලාවෙම අර ගෙදර දොර ඇරෙද්දිම ඔයාලට ඕන නම් මෙහෙම ඉන්න. මම එයාව බේර ගන්න යනවා කියලා යනවා. ඒ වගේම ඒබල් නීනාට තේරුම් කරවනවා අපි දෙන්න මුලින්ම අපේ පණ බේරගමු. මෙතනින් පරිස්සමෙන් එළියට ගිහින් කාව හරි උදව්වට එක්කන් එමු කියලා. මේ පැත්තේ ක්ලෝවර්ට ගේ ඇතුලේ සිහියේ එද්දි බලනවා මේ හරිම භයානක බෝනික්කෝ එහෙම ඉන්නවා. ඒ වගේම ඔක්සිජන් මාක්ස් එකක් දාගත්ත ගෑනු කෙනෙකුත් ඉන්නවා. මෙයා එයාලත් එක්ක කතා කරන්න try කළත් එයාලා කතා කරන්නේ නැහැ. මේ නිසා මෙයා එළියට යන්න හදද්දි අර ගෑනු කෙනා කියනවා මේකට තියෙන එකම එක පාරයි රෑ වෙනකල් කොහොම හරි ජීවත් වෙන්න. නැත්තම් ඔයත් මේකේ කොටසක් වෙන්න කියලා කියමින් මෙයා ගාවට ඇවිත් අර ඔක්සිජන් මාක්ස් එක මෙයාට දාද්දිම අර වයසක ගෑනු කෙනා මැරෙනවා. ඒත් ක්ලෝවර්ගේ ඇඟ කවුදෝ වසඟයට අරගෙන ඊට පස්සේ මැක්ස් මේ ගේ ගාවට එද්දිම ඒබලුයි නීනයි දකිනවා කාර් එක ආයෙමත් ඇවිත් මේ හරියම නවත්තලා තියෙනවා. ඒ නිසා මෙයාලා කාර් එක අරගෙන මෙතනින් පැනලා යන්න හදද්දි ලොකු මොන්ස්ටර් කෙනෙක් මෙයාලට පේනවා. ඒ කියන්නේ විශාල රාක්ෂයෙක්. මේ නිසා එයාලා බය වෙලා ආයෙමත් ආපහු වෙද්දි මොණු ආවරණයක් දාගත්ත මිනි මරුව ඇවිත් ආයෙමත් මේ දෙන්නව මරලා දානවා. මේ පැත්තේ මැක්ස් ගේ ඇතුළට ගිහින් ක්ලෝවර්ව හැම තැනම හොයනවා. හැම අස්සක් මුල්ලක් නෑරම. ඒත් කොච්චර හෙව්වත් හම්බ වෙන්නේ නැති එයා එකපාරටම මෙයා ඉස්සරහට ඇවිත් මෙයාව මරලා දානවා.
ඊට පස්සේ මෙයා එළියට එද්දී මූණු ආවරණයක් දාගත්ත මිනිමරුව ඇවිත් මෙයාවත් මරලා දානවා. ඊට පස්සේ වැරි ඔරලෝසුවත් තවත් සැරයක් රීසෙට් වෙද්දිම නීනා තුන්වෙනි සැරේටත් මේ පොතේ එයාගේ නම ලියනවා. ඒ වගේම ඉස්සර වගේම හැමෝම ආයෙමත් පණ ලබනවා. දැන් මේ හැමෝටම මතකයි මෙයාලා හැමෝම දෙවෙනි සැරේටත් මේ වගේම පණ ලබන්නේ කියලා. ඊට පස්සේ මෙහි එළිය අපිට පෙන්නනවා වතුර ටැංකියකොත් මෙහෙට ඇවිත්. ඉස්සර මේක මේ හරිය තිබුණේ නැහැ. මේ සැරේ මේක ඇවිත්. ඊට පස්සේ ඇතුළට කවුරුත් එන්න එපා කියලා දොරට ගොඩක් බඩු ඇදලා දාලා මෙයාලා හැමෝම වොෂ්රූම් එකට ඇවිත්. මේ සැරේ කිසිම වැරද්දක් වෙලා මෙයාලා මැරෙන්නේ නැතුව ඉන්න. මෙතන ඒබල් ටිකක් චෙක් කරලා බලනවා වතුර එන නිසා මෙයාලා වතුර බීලා ඒක හැමෝටම දෙනවා. මෙහෙම හැමෝම වතුර බීලා කතා කර කර ඉද්දි ඔක්සිජන් දාගත්ත ගෑනු කෙනා කිව්වනේ මේකට තියෙන එකම එක පාරයි රෑ එළි වෙනකන් ඔයාලා ජීවත් වෙන්න ඕනේ නැත්නම් ඔයාලම මේකේ කොටසක් වෙන්න ඕනේ කියලා. ජීවත් වෙන්න ඕනේ කියලා කියන්නේ මෙයාලගේ පණ මෙයාලා බේරගෙන ඉන්න ඕනේ කියලා තේරුණා. ඒත් මෙතන වෙන දේවල් වල ඔයාලත් කොටස්කරුවෝ වෙන්න ඔයාලත් එකතු වෙන්න කියලා කිව්වනේ. ඒකේ තේරුම මොකද්ද කියලා මෙයාලට තේරෙන්නේ නැහැ. මොකටද එකතු වෙන්න ඕනේ මෙහි මොනවද වෙන්නේ කියලා. දැන් මේ හැමෝටම එකක් විතරක් තහවුරුයි. අර අතුරුදහන් වීමේ පෝස්ටර් වල ඉන්න හැමෝම මැරිලා කියලා. ඒකේ මෙලනිගේ පෝස්ටර් එකකුත් තියෙනවා. එයා මැරිලාද නැද්ද කියලාවත් මෙයාලට තේරෙන්නේ නැහැ. මොකද ක්ලෝවර්ව පළවෙනි සැරේ මැරෙන්න කලින් එයාව දැක්කනේ. ඒත් ඒ වෙලාවෙම ඒබල් අර වතුර බීවට පස්සේ හොඳටම කැහැලා පුපුරලා යනවා. මේක දැකලා මෙයාලා බය වෙලා ඉද්දි නීනත් ඒ වගේම පුපුරලා යනවා. මේ නිසා ඉතුරු වෙලා ඉන්න තුන්දෙනා බය වෙලා එළියට එද්දි සෑමුත් ඒ වගේම හිමින් පුපුර එයත් මැරෙනවා. ඒ නිසා ක්ලෝවර් කියනවා අපිත් මැරෙයි. ඒ විදිහට මැරෙන්න කලින් ඔයාම මාව මරලා දාන්න කියලා. ඇහුවම මැක්ස්ට ඒ විදිහට කරන්න බෑ. ඒ වෙද්දිම මෙයත් පුපුරලා මැරෙනවා. මේ නිසා ක්ලෝවරුත් මැරෙන්න බලන් ඉන්නවා. ඒ වෙලාවෙම ඉස්සර එයා ගෑස් ස්ටේෂන් එක දැක්කනේ. කැෂියර් වෙලා හිටපු හිල් එයා මෙහෙට එනවා. කලබල වෙන්න එපා. ඔයත් මැරෙයි කියලා කියද්දිම ක්ලෝවරුත් මැරෙනවා. ඊට පස්සේ වැලි ඔරලෝසුව තවත් සැරයක් රීසෙට් වෙනවා. එතකොට සෑම් බලන් ඉන්නකොට එකපාරටම එයාට හරිම අමුතු දත් එනවා. ඒ කියන්නේ මෙයාලගේ ඇඟවල් හිමින් වෙනස් වෙනවා කියලා. ඊට පස්සේ මේ ටවුම ගැන දැනගන්න ඕනේ කියලා මෙහි තියෙන පත්තර වගයක් චෙක් කර ඉද්දි හැඳුනුම්පත් වගයක් තිබිලා මෙයාලට හම්බ වෙනවා. ඒකෙන් තේරෙනවා මෙච්චර වෙලා මෙයාලා කැෂියර් කෙනෙක් කියලා හිතන් හිටපු හිල් කියන්නේ ડોක්ටර් කෙනෙක් මනෝවෛද්‍යවරයෙක් කියලා. එතකොට මෙහි තිබ්බ පත්තරයක් කියවද්දි ඒකේ ලියලා තියෙනවා මේ හරිය අවුරුදු 20කට කලින් පතල් වැඩ කර ඉද්දි හොඳටම ගැඹුරට හැරුව නිසා කන්ද ඔක්කොම කඩාගෙන ටවුම උඩට වැටිලා මුළු ක්ලෝර් නිම්න ටවුමම පස්වලට යට වුණා කියලා. මේකෙන් ටවුම හිටපු 1100ක් විතර මිනිස්සු මැරුණා. ඒත් මේකෙන් බේරුණු මිනිස්සු මානසික වස්තායි වුණා. මේ නිසා එයාලා හැමෝටම ප්‍රතිකාර දෙන්න මනෝවෛද්‍යවරයෙක් වුණු ડોක්ටර් හිල්ව ගෙන්නවා කියලා. එතකොට නීනාට මෙහි දොරක් පේනවා. ඒක ඇරියම මෙච්චර වෙලා මෙයාලට ඇහිලවත් නැති තරම් භයානක සද්ද ඇහෙන්න ගන්නවා. ඒ නිසා එයාලා මේ දොර ආයෙම වහලා දානවා. මෙහි මැක්ස්ට කැසට් එකක් හම්බ වෙනවා. ඒක ටීවී එකට දාලා ප්ලේ කරලා බලද්දි මේක රෙකෝඩ් කරලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි ડોක්ටර් හිල්. එයා පතල් අනතුරෙන් බේරුණු කට්ටියකුත් දාලා තියෙනවා. ඇත්තටම ડોක්ටර් හිල් මේ ටවුමට ආවට පස්සේ එයාට තේරිලා තියෙනවා පතල් අනතුරෙන් පස්සේ මේ ක්ලෝර් නිම්න ටවුමම ශාපයක් වැදිලා මරණේ පුඩුවක් හැදිලා තියෙනවා කියලා. මේ නිසා අනතුරෙන් බේරුණු මිනිස්සුයි ඒ වගේම එළියෙන් කවුරු මේ ටවුමට එනවද? එයාලා හැමදාම රැට ටවුමේ මැරි ආයෙමත් පණ ලබනවා. මොකද අර ශාපේ වැදිලා කාල පුඩුවක් හැදිලා තියෙන නිසා. ඒ විදිහට රෑ 13ක් වෙනකල් මැරි මෙයාලා පණ ලබනවා. ඒත් මේ රෑ 13න් එකම එක රෑක හරි කවුරු හරි බේරුණොත් මේ කාල පුඩුව කඩලා එයාලගේ ජීවිතේ බේරෙනවා. ඒ නිසා ડોක්ටර් හිල් රෑ 13ක් බේරෙන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ කියලා බලන්න බේරුණු අයවත් දාලා පරීක්ෂණ කරනවා. අර කාල පුඩුව කඩලා බේරෙන්නේ නැතුව හිටියොත් ලේ බොන හරිම භයානක වෙන්ඩිගෝ කියන සත්වෙක් බවට පත් වෙනවා. දැන් මේ හැමෝටම තේරිලා තියෙන්නේ රෑ 13න් එක රෑක බේරුණොත් මෙයාලා හැමෝගෙම ජීවිත බේරෙනවා. නැත්නම් මෙයාලත් වෙන්ඩිගෝ සත්තු බවට පත් වෙනවා කියලා. ඒ වෙලාවෙම රේඩියෝ එකෙන් ડોක්ටර් හිල් කතා කරලා කියනවා ඔව් ඒ ඔක්කොම ඇත්ත කියලා. කොහොමද අපි හැමෝම මෙතනින් පැනගන්නේ කියලා ඇහුවම එයා කියනවා කිසිම පාරක් නැහැ. ඔයාලා හැමෝම මැරෙයි කියලා. එතකොට මෙහි මෙයාලට ක්ලෝර් නිම්න ටවුමේ සිතියමක් හම්බ වෙනවා. මේ සිතියමයි අර ඉස්සර මෙයාලට හම්බුණු හැඳුනුම්පතයි දෙකම බලද්දි මෙයාලට තේරෙනවා ડોක්ටර් හිල් එයාගේ ලැබ් එක වෙන සැන්ටෝරියම් එකේ ඉන්නවා කියලා. ඊට පස්සේ ක්ලෝවර් ડોක්ටර් හිල්ගෙන් අහනවා මට ඔයා එක්ක කතා කරන්න ඕනේ කියලා. ඒකට එයාත් කියනවා හරි මම කැලේ ඉන්නේ. ඔයාගේ නංගි මෙලනිත් මාත් එක්ක ඉන්නේ. ඒත් ඔයා තනියම එන්න ඕනේ කියලා. ඒත් මේක කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඔයා යන්න එපා. එයාව අපිට විශ්වාස කරන්න බෑ කියලා කියනවා. එතකොට ඒබල් කියනවා ඔයා එක සැරයක් ගිහින් බලන්න කියලා. මෙහෙම මෙයාලා හැමෝම කතා කර ඉද්දි ක්ලෝවර් මෙතනින් යනවා. මේ නිසා හැමෝම ඒබල්ට බනිනවා. අයි මේ වගේ දෙයක් කළේ. අහම්බෙන් හරි එයාට මොනවා හරි වෙලා මැරුණොත් මොකද කරන්න කියලා. ඒ නිසා මෙයාලා හැමෝම තීරණය කරනවා අපි හැමෝම ගිහින් ක්ලෝවර්ව හොයමු. අහම්බෙන් හරි එයා මැරුණොත් අපිත් හැමෝම මැරිලා ආයෙමත් පණ අරගෙන මෙතනින් කොහොමද පැනගන්නේ කියලා කතා කරමු කියලා. ඒත් ඒබල් විතරක් කියනවා මේ තමයි අපිට හම්බුණු chance එක. අපි මෙතනින් පැන
පැනලා යන්න ඕනේ කියලා. එතකොට නීනා පිටිපස්සෙන් ඇවිත් පොරවකින් මෙයාට අනිනවා. මැක්ස්වයි සෑම්වයි ක්ලෝවර් හොයන්න යවනවා. මේ පැත්තේ ක්ලෝවර් කැලේ ඩොක්ටර් හිල්වයි එයාගේ නංගිවයි හොයාගෙන එද්දි සත්තුන්ට අටවපු උගුලකට අහු වෙනවා. ඒ වගේම උගුලට දම්වැලක් සම්බන්ධ කරලා තියෙනවා. අර දම්වැල කවුදෝ අදිනවා. මේ පැත්තේ ගේ ඇතුලේ වෙලාව දිගටම යනවා. ඇත්තටම මෙතන කියන්න ඕනේ නීනායි ඒබලුයි දෙන්නට දෙන්න ආදරේ. ඒ වුණත් එයාගේ යාළුවෙක් වෙන ක්ලෝවර්ව බේරගන්න තමයි මෙයාට යන්නේ. ඒත් මෙයා මැරුණත් ආයෙමත් පණ ලබනවා කියන එකම සතුට ඒකට හේතුවයි. ඒ වෙලාවෙම මෝනු ආවරණයක් දාගත්ත මිනිමරුව ඇවිත් මේ දෙන්නව මරලා දානවා. මේ පැත්තේ කැලේ මැක්සුයි සෑම්ුයි ක්ලෝවර්ව හොයද්දි දකිනවා ගෙවල් ගොඩක් බාගෙට පස්වලට යට වෙලා. හරි කියලා මෙයාලා ක්ලෝවර්ව හොයද්දි මොකද්දෝ භයානක සද්ද ඇහෙනවා. ඒ නිසා එක තැනක හැංගිලා මෙයාලා මොකද්ද කියලා බලද්දි මෙයාලා උඩින්ම වෙන්ඩිගෝ සත්වයෙක් ඉන්නවා. මේ නිසා යාලා පැනලා යනවා. ඒත් ඒ වෙලාවෙම සෑම් වීදුරුවක් උඩ වැටෙනවා. බලද්දි පහළ පස්වලටම යට වෙලා තියෙන ගෙයක් තියෙනවා. සෑම් එයාව බේරගන්න කොච්චර try කළත් අර වෙන්ඩිගෝ සතා ඇවිත් සෑම්ව ඇතුළට තල්ලු කරලා ඇදගෙන යනවා. මේ නිසා මැක්සුත් එතනින් යනවා. ඒ වෙලාවෙම මේ පැත්තේ ක්ලෝවර් තාමත් මැරිලා නැහැ. කකුලට උගුල අහුවෙලා තිබුණත් කොහොම හරි ජීවත් වෙලා ඉන්නවා. ඒ වෙලාවෙම මෙහෙට මැක්ස් ඇවිත් කකුලට අහුවෙලා තියෙන උගුල ගලවන්න හදද්දි මෙලනි මෙහෙට එනවා. එතකොට තමයි එයාලට තේරෙන්නේ මෙලනිත් වෙන්ඩිගෝ සත්වයෙක් වෙලා කියලා. මේ නිසා මැක්ස් අර උගුල සතාගේ මූණට දාලා ක්ලෝවර්ව එක්කන් ආරක්ෂිත තැනකට එනවා. එතකොට මෙයා අහනවා ඔයා ඇයි මෙහෙට එන්න ගියේ කියලා. එතකොට මෙයාත් කියනවා මම ඔයාට ගොඩක් ආදරේ. කොයිම වෙලාවකවත් ඔයාව තනි කරලා යන්නේ නැහැ කියලා. මේක අහද්දිම මෙයා හොඳටම හැංගීම් බර වෙලා හරි දැන් මාව මරලා දාන්න. ආයෙමත් පණ අරගෙන කතා කරමු කියලා වීදුරු කෑල්ලක් දෙනවා. මේකට මෙයා අකමැති වුණත් මේකේ අවශ්‍යතාවය දැන් තියෙන නිසා මෙයාත් එයාගේ බෙල්ල කපලා දානවා. ඒ වෙලාවෙම මෙහිට අර සතා එනවා. මේ නිසා මෙහි එන වතුර මෙයා බීලා එළියට එද්දිම පුපුරලා මෙයාත් මැරෙනවා. ඊට පස්සේ දර්ශනයේ ෆ්ලෑෂ් බෑක් එකකට මාරු වෙනවා. එතකොට අපිට පෙන්නනවා ඉස්සර ක්ලෝවරුයි මෙලනී දෙන්නම එකට හිටියේ. ඒත් මෑතකදී යාළගේ අම්මා නැති වුණ නිසා මෙලනිට මේ ගෙදර ඉන්න බෑ. අලුත් ටවුමක් හොයාගෙන යනවා. අලුත් ජීවිතයක් පටන් ගන්නවා කියලා මෙයා කියනවා. ක්ලෝවර් කොච්චර එපා කිව්වත් එයාගේ කීම අහන්නේ නැහැ. මෙහෙම වෙන ටවුමක් හොයාගෙන ගිහින් තමයි මෙලනි අර ක්ලෝර් නිම්නයේ අහු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ක්ලෝවර් එක ආයෙමත් හැමෝම පණ අරගෙන ඉන්නවා. එතකොට ඒබල් මගේ පිටේ මොනවා හරි තියෙනවද කියලා පෙන්වනවා. භයානක විදිහට ඇටකටු එළියට ඇවිත්. ඒත් ඒ කාරණේ කවුරුත් එයාට කියන්න යන්නේ නැහැ. ඒ කියන්නේ හිමින් මෙයාලා හැමෝම වෙන්ඩිගෝ සත්ව බවට පත් වෙනවා කියලා. මේ වෙද්දි මෙයාලට මතකවත් නැහැ කී සැරයක් මෙයාලා මැරිලා බේරුණාද කියලා. පස්වෙනි සැරේට අපි මැරිලා බේරිලා ඇති කියලා මෙයාලා හිතද්දි නීනා කියනවා නෑ අද අපේ 13 වෙනි දවසේ කියලා. ඒ නිසා අර පොත චෙක් කරලා බලද්දි නීනා අර පොතේ 13 සැරයක් එයාලගේ නම ලියලා තියෙනවා. ඒ වගේම මෙයාලට කලින් ආපු අයත් අර පොතේ එයාලගේ නම් 13 සැරයක් ලියලා තියෙනවා. ඒ කියන්නේ අද මෙයාලගේ අන්තිම chance එක. අද බේරුණොත් මෙයාලගේ ජීවිතේ බේරෙනවා විතරයි. ඒ වෙලාවෙම එළියේ බලද්දි එකම එක ගියක් තිබ්බ මේ හරියේ මුළු ටවුමම ප්‍රත්‍යක්ෂ වෙලා. ඒ කියන්නේ මෙයාලගේ හිතකටවත් එහා ගියපු හරිම නරක සිදුවීම් මේ හරිය වෙනවා. ඊට පස්සේ මෙයාලා වටපිට බලද්දි තේරෙනවා මෙයාලත් එක්ක සෑම් නෑ කියලා. එයා ඇත්තටම මැරිලාද නැද්ද කියලාවත් මෙයාලට තේරෙන්නේ නෑ. ඒ වෙලාවෙම ඒබල්ට මතක් වෙනවා මෙයාලා හැමෝම මැරිලා බේරෙද්දි වීඩියෝ කරා කියලා. මේ නිසා ෆෝන් එක චෙක් කරද්දි ගොඩක් වීඩියෝ තියෙනවා. ඒකෙන් එක වීඩියෝ එකක් ප්ලේ කරනවා. ක්ලෝවර්ගේ මූණෙන් පොඩි ඇඟිල්ලක් එළියට එනවා. ඒක දැකලා මෙයාලා බය වෙලා ඉද්දි එහාට මෙහාට ඇරෙද්දි එයාගේ මූණෙන් භාගයක්ම භයානක විදිහට වෙනස් වෙලා. මේ විදිහට මෙයාලා හැම සැරේම මේ ටවුමෙන් එළියට යන පාරක් හොයද්දි එක සැරේ මොන්ස්ටර්ලාගෙන් මැරෙනවා. තවත් සැරයක් අර වෙන්ඩිගෝ සත්තුන්ගෙන් මැරෙනවා. ඒත් එක වීඩියෝ එකක විතරක් මෙයාලා හැමෝම මැරුණාට පස්සේ එයාලා හැමෝම මැරිලාද නැද්ද කියලා බලන්න හිල් ඇවිත්. එහෙම බලලා ඉවර වුණාට පස්සේ අර නීනා දැක්කනේ අර දොර අරගෙන යනවා. ඊට පස්සේ වීඩියෝ එකේ රෙකෝඩින් කරන සෑම් කියනවා අම ඩොක්ටර් හිල් පස්සෙන් යනවා. අපිට ප්‍රයෝජනවත් දෙයක් හම්බ වෙන්න පුළුවන්. ඔයාලා කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් මාව හොයාගෙන ඉන්න කියලා. ඒ වෙලාවෙම සයිරන් එකක් වදිනවා. මේ නිසා එළියේ බලද්දි වෙන්ඩිගෝ සත්තු ඔක්කොම මේ ගේ පැත්තට එනවා. ඒ නිසා ක්ලෝවර් තීරණය කරනවා ඩොක්ටර් හිල් ගිය දොරෙන් ගිහින් සෑම්ව බේරගෙන එක්කන් එනවා වගේම එයාගෙන්ම දැනගෙන එනවා මේ තැනින් කොහොමද එළියට යන්නේ කියලා. මේක කියද්දි ක්ලෝවර් හොඳටම හැඟීම් බර වෙලා මං හින්දමයි ඔයාලා හැමෝම මෙහෙට ඇවිත් අහෝනේ මට සමා වෙන්න කියලා. ඒත් එයාගේ යාළුවෝ විතරක් මේ ඔක්කොම කරදර තිබුණත් මොන දේ වුණත් කමක් නැහැ. අපි හැමෝම ඔයාගේ යාළුවෝ. අන්තිම වෙනකල් ඔයා එකම ඉන්නවා කියලා මෙයාලත් ක්ලෝවර් එක්ක අර දොර ඇතුළට යන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ මෙයාලා මේ දොරෙන් එළියට ඇවිත් උමගක් වගේ තියෙන මේ හරිය ඉස්සරහට යද්දි එක තැනකට ඇවිත් බලද්දි පස්වලට යට වෙලා තියෙන ගෙවල් ගොඩක් මෙයාලට පේනවා. මේ නිසා මෙහි තිබ්බ එක ගෙයක් ඇතුළට ජනේලයෙන් එද්දි බලනවා මේ හරිය වෙන්ඩිගෝ සත්වෙක් ඉන්නවා.
මේ සතාට බය වෙලා මෙයාලා ඒක දිහා බලද්දි එකපාරටම තව සත්වයෙක් ඇවිත් මෙයාලට ගහන්න හදනවා. මෙයාලා මේකට ගහලා බේරි කොහම හරි එක ගයක් ඇතුළට ඇවිත් දොර ලොක් කරගන්න එක තමයි කරන්නේ. ඒත් ගේ උඩ බලද්දි වීදුරු කඩාගෙන අර මූණු ආවරණයක් දාගත්ත මිනි මරුව මෙහෙට ඇවිත්. මේ නිසා ක්ලෝවර්ට ඉස්සරහට යන්න කියලා ඉතුරු තුන්දෙනා මෙයා එක්ක ෆයිට් කරන්න ලෑස්ති වෙනවා. ඒත් මේ පැත්තේ ක්ලෝවර් යන තැනත් ලේසි නෑ. ඒ වුණත් හරිම අමාරුවෙන් යනවා. ඒත් ඒ වෙලාවෙම වෙන්ඩිගෝ සත්වයෙක් වෙච්ච මෙලනි මෙහෙට ඇවිත් මෙයාට ගහන්න හදනවා. දැන් වෙන පාරක් නැති නිසා ක්ලෝවර් තියුණු දෙයක් උඩට මෙලනිව තල්ලු කරලා එයාව මරලා දානවා. ඒ වගේම මෙයාට ගොඩක් දුකක් හිතෙනවා. මේ පැත්තේ බලද්දි මේ තුන්දෙනා මේ මිනිමරුව වටේ එකාට පස්සේ එකා ගහ මෙයාගේ ඔළුව කුඩු කරලා මරලා දානවා. ඒ තවත් වෙන්ඩිගෝ සත්තු මෙහෙට එනවා. මේ පැත්තේ ක්ලෝවර් මේ හරිය යද්දි එකපාරටම මොකක්දෝ සද්දයක් ඇහෙනවා. ඒ නිසා එක තැනක හැංගෙද්දිම මෙයාව ෆලෝ කරගෙන වෙන්ඩිගෝ සත්වයෙක් මෙහෙට ඇවිත්. මෙයා හැංගිලා ඉන්න නිසා පේන්නේ නැති නිසා ඒක යනවා. ඒත් බලද්දි මෙයාගේ එහා පැත්තෙම මල සිරුරක් තියෙනවා. ඊට පස්සේ මෙයා මෙයාවම පාලනය කරගෙන ඉස්සරහට එද්දි දොරක් පේනවා. අර දොර ඇතුළට ඇවිත් බලද්දි මේ හරි ඉස්පිරිතාලයක් වගේ. ඒ වෙලාවෙම සෑම් කෑ ගහන සද්ද මෙයාලට ඇහිලා ඇවිත් බලද්දි එක කාමරයක සෑම්ව ගැට ගහලා. ඒ වගේම මෙතන වෙන්ඩිගෝ සත්වයෙකුත් ඉන්නවා. ඒ නිසා මෙයා දොර අරින්න හදනවා. බෑ. ඒ නිසා යතුරක් හොයාගෙන එන්නම් කියලා මෙහි තියෙන කාමරයකට එද්දි බලනවා. මෙයා මේ හරිය කොහොමද හැසිරෙන්නේ කියලා වාර්තාවක් හදලා තියලා. ඒ වගේම මෙච්චර වෙලා මෙයාලා හැමෝම හිටියනගේ ඒ ගෙදරට CCTV දාලා මෙයාලා හැමෝම කොහොමද මැරෙන්නේ කියලා ඩොක්ටර් හිල් බලන් ඉඳලා. ඊට පස්සේ වෙලාවෙම මෙයාත් ඇවිත් බොන තේ කෝප්පේ පහලින් තියලා කියනවා ඔයාලා හැමෝම බේරෙන්න ගොඩක් try කරනවා. ඒත් වැඩක් නෑ. අද තමයි ඔයාලා හැමෝටම අන්තිම රෑ. ඔයාලා හැමෝම වෙන්ඩිගෝ සත්තු වෙයි කියලා. මෙතන මෙයා මේ වගේ ගොඩක් අයගේ වාර්තා හදලා තියලා. ඒ කියන්නේ ක්ලෝවරුයි එයාගේ යාළුවන්ටයි කලින් ආපු අය. අර අතුරුදහන් වීමේ පෝස්ටර් වල හිටියනේ ඒ අයම. එයාලා හැමෝම ඩොක්ටර් හිල් වෙන්ඩිගෝ සත්තු බවට පත් කරවලා. මේ පැත්තේ මේ තුන් දෙනා වෙන්ඩිගෝ සත්තුන්ගෙන් කොහම හරි බේරිලා එනවා. ඊට පස්සේ මෙහෙම ඩොක්ටර් හිල් කතා කර ඉද්දි එයාගේ තේ කෝප්පෙට අර වතුර දාලා ආපහු එතනම තියලා දානවා. ඒක මෙයා නොදැනීම අරගෙන බොනවා. ටික වෙලාවක් යද්දි මෙයාට හරිම අමුතු විදිහට වෙන්න පටන් අරන් පුපුරලා යනවා. මේ පැත්තේ මේ තුන්දෙනා වෙන්ඩිගෝ සත්තුන්ගෙන් බේරෙද්දි මෙයාලා හැමෝම ආරක්ෂිත තැනකට එනවා. ඒත් වෙන්ඩිගෝ සත්තු එද්දිම ගල් වැටිලා පාර වැහෙනවා. මේ පැත්තේ ක්ලෝවර් යතුරු අරගෙන ඇවිත් දොර ඇරලා යන්තම් වෙන්ඩිගෝ සතා ගහන්න හදද්දිම සෑම්ව ආරක්ෂිතව එළියට අරන් එනවා. ඒ තවත් අර සත්තු මෙයාලව ෆලෝ කරගෙන එනවා. ඒ වෙලාවෙම මෙයාලට පාරක් පේනවා. වෙන්ඩිගෝ සත්තුන්ගෙන් බේරෙමින් පස් හාර එළියට එනවා. මේ තැන වෙන කොහෙවත් නෙමේ. චිත්‍රපටයේ මුලින්ම සෑම් දැක්කනේ අර සොහනමයි. ඒ වෙද්දි ආරක්ෂිතව ඉන්න මේ තුන්දෙනාත් ඇවිත් මේ දෙන්නව ආරක්ෂිතව එළියට ගන්නවා. ඊට පස්සේ ගෙදර තිබ්බ වැලි ඔරලෝසුවේ ටයිමරේ ඉවර වෙලා රෑ පහුවෙද්දිම එළියට එනවා. ඒ වගේම වටේට වැහපු වැස්සත් නවතිනවා. ඒ කියන්නේ අන්තිම රෑ මෙයාලා හැමෝම බේරුණ නිසා. මින් පස්සේ මෙයාලා වෙන්ඩිගෝ සත්තු වෙන්නේ නැහැ කියලා. මේ නිසා මෙයාලා හැමෝටම හොඳටම සතුටුයි. අන්තිමට අපි හැමෝම මේකෙන් එළියට ආවා කියලා. ඒ එක්කම මෙයාලගේ කාර් එක නවත්තපු තැනම තියෙනවා. ඒ නිසා කාර් එකට නැගලා මුලින්ම මෙතනින් එළියට යන්න ඕනේ කියලා මේ තැනින් එළියට යනවා. ඒත් මේ පැත්තේ අපිට ඩොක්ටර්ගේ හිල්ගේ CCTV දර්ශනවල පෙන්වනවා. CCTV දර්ශන වෙනස් වෙලා වෙන ගේකට මාරු වෙනවා. ඒ කියන්නේ අලුත් තැනකට මාරු වෙනවා. මෙතනින් මේ චිත්‍රපටය ඉවර වෙනවා. ඇත්තටම මේක තියරි එකට අනුව ක්ලෝර් නිම්නයට ශාප වැදිලා මරණයේ පුඩුවක් හැදිලා තියෙන්නයි. මේ හරිය ඉන්න මිනිස්සුයි මේ හරියට එන මිනිස්සුයි වෙන්ඩිගෝත් සත්තු වෙන එකටයි හේතුව ඩොක්ටර් හිල්. මොකද එයා අසාමාන්‍ය බල තියෙන යක්ෂයෙක්. එයා පුපුරලා මැරුණා කියලා පෙන්වුවානේ. එයා ආයෙමත් එනවාමයි. ඒකට සාක්ෂිත් අපේ ඉස්සරහම තියෙනවා. CCTV දර්ශන වෙනස් වෙලා වෙන තැනක දර්ශන එනවා. ඒ කියන්නේ ඩොක්ටර් හිල් මේ මරණයේ ගේම් එක වෙන තැනක දිගටම කරගෙන යනවා කියලා. ඔන්න ඉතින් මෙතනින් මේ චිත්‍රපටය ඉවර වෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරන ගමන් channel එකත් subscribe කරගෙන all press කරගෙන අලුතෙන්ම දාන වීඩියෝ වල notification ඔයාලා ළඟටම ගෙන්න ගන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් නැවතත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.